ආදරය කියන ගලන් අයියේ මොන විශ්වාස දෙනවද හේතු පටන් ගත්ත ඇයට ඊට පස්සේ අවුරුද්දක් එක දිගට එයිමයි සම්බන්ධව ඔතගෙන ගිහින් ඊට පස්සේ එන්නේ ප්‍රශ්නයක් කියලා ඒක නැවතුණා මාස දෙකක් විතර යද්දි මට ආරංචි වෙනවා මම ඒ තරහ වෙලා හිටියේ කාලේ එයා වෙන ක්‍රිකට් යාළු වෙලා ඒ යාළු වෙච්ච එක මම යාළු නැන් පස්සේ නවත්තලා නැහැ හරි කමක් නෑ තව අවුරුද්දක් මම අවුරුද්දක් ආයෙ හිටියේ සුබෝධ සර් කියලා සර් කෙනෙක් ලයිට් එකේ ඉතින් මේනම් මම ගාස්තාපු මුල්ලම දවසේ අපේ ඒ සර් කිව්වා බල පන්තියට එන්න වෙලා අපල ලව් කරන්න එපා අපල ලව් කරොත් අනිවාර්යයෙන්ම කෙල්ල හොදට පාස් වෙලා ඉගෙන යයි පොල්ලට කෙල වෙනවා අවුරුදු දෙකකට පස්සේ බලන්න මොකද වෙන්නේ එයා කිව්වදී ඒ විදිහට වුණා මම ඉතින් පස්සේ සර් දැක්කම මම මොකද කියනවා මේ ඒක මට කිව්වා කියන්නේ එයා මගේ දිහා බලන් කිව්වේ මම ෆෝන් එක පොඩ්ඩක් කිව්වා ෆෝන් එකට බෑ කියලා ෆෝන් එක දෙන්න බෑ කියලා අපි බැදලා නැහැනේ මම මොකටද ඔයාලට ෆෝන් එකේ වෙන්නේ ඒක තමයි විශ්වාස කරනවා නේද ආයි යාළුවා මම ආයි දරනවා මෙයා ආයි යාළුවා මයින්ඩ් සිටිගේ තව කෙනෙක්ගේ යාළුවා වෙලා ගිහින් දෙපාරක් ඔය යාළුවා අපේ ගෙදරින් දානවා ඒගොල්ලෝ ගෙදරින් දානවා ඊට පස්සේ ප්‍රශ්න කියන්න දෙන්නේ නැහැ අතර මේ වුණා ඔය දැන් මේ ගොඩක් මිනිස්සුන්ට ඉන්නේ අවස්ථාවාදී යනවා. විතර මේ ඉන්නවද යාළුවෝ ඉන්නවද? ගොඩක් කවර හිටියාගේ පැටෙන්නකො උඩ වැල්ලා හිටියේ. ඇය කියන්නේ ඒ දවස්වල මට දැන් අවුරුදු කාලේ හවස 6 විතර මම යනවා අපේ තියෙන වෙබක් එක තැනක් තියෙනවා. කියන්නේ පොඩි අර පාරක් එක්ක යනවා. දැන් 6 විතර කියලා මම රාත් 12 විතර වෙනවා මම ඇඳලා ගලක් කරලා උඩට වෙලා කල්පනා කරලා රීඩිනවා. මේ සිසු වලින් පස්සේ මේ තව පාරකින් ඩ්‍රෙස් එක දෙනවා. යා ගොඩක් මම එතනද. නෝට් තුනයි යා එතන ඉන්නේ කියලා. ඔය ඉන්ද්‍රාට කතා කරනවා. ගෲප් කෝල් වලින් කතා කරනවා. කොයිද ඉන්නේ? සිට් එකේ මම ඉන්නේ කියලා. ඉතින් සිට් එකේ ඉන්න තැන දන්නවා. ඒ වැටලා ඉද්දි අපි ආව ගාන යන්න බෑ. ඒකිට දෙන්න. ඉතින් අපි කොහොමද අපේ යාගේ මයින්ඩ් එක ගන්න අපි ඩියට් එකේ හිටියා. කොහොමද යාට දෙන්න පුළුවන් උපර සත්‍යය දුන්නා. කොහොමද මොන වගේ සිටුේෂන් එකක්ද මේ විලේ? මම ඉතින් ඒ මනුස්සයා හිමාරි ඉදී කියන්නේ ඒ දවස්වල මෙයා අන්තරම වැටලා හිටියේ. කියන්නේ කෑම බීමක් හරියට නෑ. ඔය සිලයක් කරන්නේ එන්නේ අර බලාගත්තට ડિප්‍රෙෂන් කියන්නේ නේ අර මාස ඉරුවා එකවත් හිටු වෙනවා ලොකු වෙනසක් තිබ්බා යාගේ ඒකට ඇඩික්ට් වෙලා හිටියේ යාට ඇඩික්ට් වෙලා හිටියේ යා ගොඩක්ම තනියෙන් ඉන්න තමයි බැලුවේ මේ යා තනියෙන් ඒ දේ කරන්න ගියත් තමයි යාගේ ජීවිතේ ගොඩක්ම විනාශ වෙන්න බලන්නේ සමහරවිට අද විහාගේ ජීවත් වෙන්නේ මේ දෙන්න අර ඇලර්ට් එකේ හිටිය හන්ද වෙන්න පුළුවන් ලව් එෆෙයා සම්බන්ධ තමයි මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා දැන් අපි දන්න ගොඩක් කට්ටිය මානසික රෝග වල ඉන්නවා ගොඩක් කට්ටිය විදෝනවා වගේ මිනිස්සු ජීවිතات එක සෙල්ලම් කරන්නේ නැතුව ඉන්නවා නෑ මිනිස්සු ඒකෝර අපිට එකපාරට කියනවා මේක අයින් කරලා දාන්න කියලා හරි කියන්නේ මේක ඉච්චර ලේසි දෙයක් නෙමෙයි කොහොමද ඔයාලා පියර් එක මෙයාගේ ඔළුව හැදුවේ මෙහෙමයි මම YouTube ගොඩක්ම පටන් ගත්තේ මේ එකම කියන්නේ මට ලොකු මොටිවේෂන් එකක් ආවේයි ඒ සම්බන්ධ දෙමින් තමයි ඒක කාලයක් නවත්තලා මේ හන්දම වගේ වැඩේ ඒක කොහොමද යනවා ඉඳන් අපි වීඩියෝ කරලා දැම්මා. එතකොට යාළුත් එක්ක ඉපි යාගේ මයින්ඩ් එක හැදෙනවනේ. කියන්නේ ඒක යාක්සිම හදාගන්න දෙන්න ඕනේ. අපිට තියෙන්නේ අර ඒකට පොඩි උදව්වක් දෙන එක විතරයි. අනිකමක් දැනෙන්න දෙන්න ඕන නැහැ. මනුස්සයෙකුගේ ජීවිතේ විනාශ වෙන්න වැඩි වෙලාවක් යන්නේ. හදාගන්න දැන් මනුස්සයට හටා. බලන්න හිතන තියෙන යාළුවෝ ඔක්කක් ඉන්නවා නම් අපේ ජීවිතේ රෑ කියලා නෑ. ඉතින් තවල් රෑ කියලා නෑ. ඔව් සමහර අපේ ගෙදර ඉන්නේ ඔක්කොම අපේ ගෙදර අප්පන් ඒගොල්ලෝ ගෙදර ඒම තමයි අපි ඉන්නේ. පාන්දර දෙකට හරි කීයට හරි එනවා මේගොල්ලෝ එනවා. ඇයි 24ම යාළුවෝ වල්ලේ ඉඳන් තමයි බලන්නේ. ඔව්. කොහොමද නේද? කොච්චර වෙනස් වුණත් ඉතින් අපේ පාරම සිදුවීම් ඒවා ඇතුලේ කොහේ හරි තියෙනවා. කවදාවත් දැන් අවුරුදු 4ක් ආදරේ කරලා අද මාව දැක්කම ජීවිතේ කවදාවත් අඳුරන්නේ නැති මොනසෙක් වගේ වෙනවා. පොල්ලෙක්ට තියෙනවා ඒ සාමාන්‍යයෙන් කියා ගන්න අමාරු දේවල්. ඒ අමාරු දේ මම සින්දුවක් හදලා රීඩ් කරනවා. මම දන්නේ ඒ අහයිද නැද්ද මොනියගෙන හිතන්නේ. එයා නේතුව අපි වැඩේ කරන අන්තිමුනේ එයාත් එක්ක කිව්වේ නැතුනට එයා වෙනුවෙන් හිතුවා. දැන් ඔය දෙකෙන් අපිට ඔයාලට වැඩි කරන්න බෑ. ඔයගොල්ලන්ට වැඩි කරන්න බෑ. ඒ හැමදේම කරන්න. කරන හැමදේම පරීක්ෂණ කරනවා. ඉතින් හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට අපේ අලුත්ම සෙග්මන්ට් එක මටත් තියෙනවා කතාවක්. ඉතින් අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක විදිහට අද අපිත් එක්ක එකතු වෙන්නේ දක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්. ඔහු නමින් විහංග අබේ වික්‍රම. ආයිබෝන් විහංග. ආයිබෝන්. බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ වැඩසටහනට. ඉතින් මේ
කවුද විහඟ අබේ වික්‍රම කියලා කියන්නේ? විහඟ අබේ වික්‍රම කියන්නේ මම සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් අවුරුදු 20ක පොඩි කොල්ලෙක් තාපෙත්. අවුරුදු 20ක තරුණෙක්. අවුරුදු 20ක තරුණෙක්. එතකොට විහඟ මේ වෙනකොට ඔයාගේ මොකක්ද කැරියර් එක විදිහට කරගෙන යන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ වගේ වැඩ? මේ දවස්වල නම් අපි කොමඩි පැත්තට බහැලා ඉන්නවා. ඒ දවස්වල කොමඩි තමයි කරේ. ඉතින් මේ දවස්වල කොමඩි කරන ගමන් පොඩ්ඩක් සින්දු දෙක තුනකුත් එහෙම හදාගෙන යනවා. එතකොට ඔබ වැඩිපුරම එදී සිටින්නේ සමාජ මාධ්‍ය තුලද? ඔව්. සෝෂල් මීඩියා. දැන් සෝෂල් මීඩියා ඇතුලේ ආපු ගමන් මග ඇතුලේ ඇති ඔයාලට කතාවක්. දැන් මොකද මමත් මේ විහංගව දැකලා තියෙන්නේ සෝෂල් මීඩියා හරහා තමයි ඔහු අපි දැකලා තියෙන්නේ. ඉතින් විහංගට ඇතිනේ කතාවක්. ඉතින් මේ තාරුණ්‍යයේ ඉන්න කෙනෙක් විදිහට මම විහංගයෙන් අහනවා ඔබ මේ වෙනකොට ප්‍රේමවන්තයෙක්ද සහ ආදරය කියන දේ ගැන කොහොමද ඔබ දකින්නේ? මොකද ඔබ ඉන්නේ හරි වයසේ, දැන් අරුණ වයසේ. මේ ඉතින් දැන් ඔබ නිර්මාණත් කරගෙන යනවා. ආදරය කියන දේ කොහොමද විහංග මේ දකින්නේ ඔබ? ආදරය කියන ගමන් අයියේ මොන විශ්වාස කරන්නේ? හේතුව ගොඩක් හේතු තියෙනවා. අවුලක් නැහැ නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ සෙග්මන්ට් එකේ නමත් මටත් තියෙන කතාවක් නේ. ඔබට ඕන දෙයක් කතා කරන්න පුළුවන් මේ අපේ වැඩසටහන ඇතුලේ. ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන්. ආදර සම්බන්ධතාව. ආදර සම්බන්ධතාවය අතර මේ විශ්වාස කරන්න අමාරුයි. මිනිස්සුන් විශ්වාස කරන්නේ මිනිස්සු තමයි. අපේ යාළුවෙක් විශ්වාස කරන්නේ. පාරේ මොහොතේ විශ්වාස කරත් තමයි කෙල්ලෝ මොනවා විශ්වාස කරන්න අමාරුයි. මොන ජනකාලයක් එකද කියන්නේ. හේතුව කියන්නේ මොනවාට අත්දැකීම් වගේක් තියෙනවා ආදර සම්බන්ධයෙන්. ආදර සම්බන්ධයෙන්. අපි මට තිබ්බා පොළොව කාලේ දැන් වගේ එකක්. ඒක ඇත්තටම තිබ්බේ ඒ ගර්ල්ට මම කැමති වෙලා හිටියේ 8 වසරේ ඉඳන් මම 8 වසරේ වගේ. ඊට පස්සේ මම 10 වසරේදී යාළු වෙන්න අහලා ක්ලාස් එකේ යාළු වෙන්න අහලා යාළු වුණා. ඉතින් මේ කතාව කියන්නේ පොඩි පොයින්ට් එකක් තියෙනවා අපේ මේ දැන් මම ඊළඟ ක්ලාස් එකේ පොටි ගාවත්තේ සුබෝධ සර් කියලා සර් කෙනෙක් ලයිව් එකේ. ඉතින් මේ ඊළඟ මම ක්ලාස් එක මුල්ලම දවසේ අපේ ඒ සර් කිව්වා බලා මගේ මුල දිහා බලන් හරියටම කිව්වේ. එහෙම බලා පන්තියට එන්න. වෙලා අපල ලව් කරන්න එපා. අපල ලව් කරොත් අනිවාර්යයෙන්ම ඔච්චර මේ වුණත් කෙල්ල හොදට පාසලා ඉගෙනයි කොල්ලට කෙල වෙනවා. ඕම අද කිව්වගේ හිතාගෙන අවුරුදු දෙකකට පස්සේ බලන්න මොකද වෙන්නේ. ඉතින් ඒක මට කිව්වා කියන්නේ යා මගේ දිහා බලන් කිව්වේ. ඒතකොට ඉතින් මම ඉතින් අපි පරණ කාලේ කොල්ලෝ කාලේ වයිතන්නේ නැහැ නේ මම එදාම මම කිව්වා විතර රිවල් එකේ ඉතින් ඒලා කිව්වා මේ ඔය විශ්වාසනේ තන් නැහනේ කියලා හැබැයි යා කිව්ව දේ ඒ විදිහට වුණා. ඒක අන්තිමට මාව තිබ්බේ අවුරුද්ද තමයි. එතකොට මට ඉතින් පස්සේ සර්වර් දැක්කම මම නොබර් කියනවා මේ අනේ මෙයාගේ වතාවක් කිව්වා මට අහන්නත් ඉච්ච මාර අත්දැකීමක්. දැන් මම 10 වසරේ පටන් ගත්ත ඇයට. ඊට පස්සේ අවුරුද්දක් එක දිගට එයිමයි සම්බන්ධව පවත්වාගෙන ගියා. ඊට පස්සේ යම්කිසි ප්‍රශ්නයක් කියලා ඒක නැවතුණා. නැවතුණාට පස්සේ ආයේ මම දැන් නවත්තලා ඉන්නවා. මම හිතන්නේ තවත් වැඩි මම නවත්තලා දැන් අපි දෙන්නම දුකින් එහෙමයි කියලා. හැබැයි මේ ආයි මාස 6කට පස්සේ යාළුවෙන් පස්සේ දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. යාළුවෙක් මම පොඩි බොරුවක් කියලා මේ ගමේ යනවා කියලා පොඩි බොරුවක් කියලා මම යාළුවෙක්. ඉතින් මාස දෙකක් විතර යද්දි මම ආරංචි වෙනවා මම තරහ වෙලා හිටියේ කාලේ. එයා වෙන කෙනෙක් යාළුවෙක්. ඒ යාළු වෙච්ච එක මම යාළුවෙන් පස්සේ නවත්තලා නැහැ. ඒක අතටම අවු වෙනකම් හිටියා. ඒ මුලම මේ තෝර 2020. හරි ගමක් නෑ සමහරව දුන්නා. මම දිනන මිනිස්සුන් කෙනෙක්. ඊට පස්සේ ආයි අපි හිටියා
අවුරුද්දක් ආයෙ හිටියා. අවුරුද්දකට උඩ ක්ලාස් සීසන් නෑ. ඔව් නෝමල් මේ ඕලෙවල් ක්ලාස් සීසන්. ඊට පස්සේ දැන් අපි එකට ක්ලාස් කරනවා. මුදානකට ක්ලාස් කරනවා. එකට එනවා එකට කනවා බොනවා. මේ වෙනසක් නෑ කොරෝනා දවස්වලේම ටියුට් කරන්න යනවා කියලා හැමදාම කරනවා. හැමදාම පාර නිකන් ඇවිදින්න කරන්නේ. වැඩක් කරන්නේ නෑ පාරකින් ඇවිදින්න කරන්නේ. ලගින් ඉඳලා එක සැරයක් මට එයාගේ ෆෝන් එකේ ඉන්නවා ෆෝන් එක උඩ දෙන්න කියලා. අර මොකද මෙසේජ් එකක් ඇවිල්ලා ටගල් මේ ෆෝන් එක දාලා බෑග් එකට. මම ෆෝන් එක පොඩ්ඩක් ඉන්න ෆෝන් එකට බෑග් එකට. බලෙන් ෆෝන් එක කන්ද හදනවා ෆෝන් එක පාරකට එරන්. පාර වැද්දි ගහ ගන්නවා නිකන් මුක්කුදෝගේ ගහ ගන්නවා. ෆෝන් එකේ බෑග් එක අපි බැදලා නැහැනේ. මේ මම මොකටද ඔය ෆෝන් එක වෙන්නේ. හරි. ඊට පස්සේ ඒකත් කමක්. ආයෙ එතනදී ට්‍රයි කරනවා. නැවතුණෙන් පස්සේ ආයේ ඒත් මම හිතුවා ආගිවා වගේම අවුලක් නෑ මේ මම ඒත් ඔබ ඒව විශ්වාස කරනව නේද? ඔව් මම යාව විශ්වාස කරන්නේ. යා මගේ තායි ඉන්නේ කියලා ආයෙ ආවරලා. ආයෙ ආවම ආයෙ දරනවා මෙයා ආයෙ අර මාතෘ දිගේ තව කෙනෙක්ට ආවරලා ගිහින්. ඊට පස්සේ ප්‍රශ්න මේ යමදේ නෑ අතර වෙලා ඔය ඔබ දැඩි මානසික කඩාවැටීමකට ලක් වෙනවා අතම කතාව. වැඩි මානසික කඩාවැටීම ඒකෙදි මේ ලක්කොටේ. දෙපාරක් තායි යාළුවා. දෙපාරක් ඔය යාළුවා. උන් තුකිලි පාර වටක් ගත්ත 2023. ආයි සුපුරුදු දෙන ක්ලාස් එකක් ගත්තා. බෑ 2023 වල හොඳට බලන්නේ. ඊට පස්සේ ක්ලාස් කරනවා ගෙදරින්. ගෙවල් වලින් දන්නවා අපේ ගෙදරින් දන්නවා ඒගොල්ලෝ ගෙදරින් දන්නවා. දැන් මම ඒගොල්ලෝ ගෙදර කියලා කතා බහ කරගෙන ඉන්නවා. දැන් ඒගොල්ලෝ ගෙදරින් තවලක් නැහැ. මම ගෙදරදී ඇයි මේ අන්තිමටම වගේ මට කිව්වා මේ වෙඩින් එකක් තියෙනවා කියලා. මම දුවා ඉතින් හරි වෙඩින් එකක් තියෙනවා මේ වුණා. සත්‍යයි පාර දෙවලම මාල්ට ඉන්න ඕනේ කියලා කිව්වා. ඒක මම නෑ දෙවලම මාල්ට ඉන්නේ. ඒක සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තියෙනවා කියලා. හරි මම මේකත් කරා. ඊට පස්සේ මේ සර්ප්‍රයිස් ඩාන්ස් එකේ කොල්ලෙක් එක්ක කරගෙන. ඒක මේ ස්ටෙප් කියන්නේ. එකක් කියන්නේ මුලින්ම ගොඩ බෑග් එකට කියනවා. හරි දුකම නෑ කරන්න ඕන දෙයක් නෙමෙයි. ඊට පස්සේ මට ඉන්න වෙන්නේ දෙන්න පොල්ලු දෙනයි නම්බර්ස් දෙකක් දුන්නා. ජීවිතේට පිස්සා හිතන්න නැති දේවල් වුණා ඒවා. ඒ හිතනවා දැන් අපි දු හතරක් එකට ඉන්නවා. ජීවිතේ හිතන්නේ නැහැ මේ වගේ දේවල් වෙනවා කියලා. මොකද කලින් දේවල් අමතක කරලා ඉන්නේ. ඊට පස්සේ එකපාරට ගොන්න කෙල්ල නිකන් මේ එයාගේ යාළුවන්ට කියලා කියන්නේ එයාගේ හොඳ මේ යාළුවෙක්ට කියලා මම මේ ජෝඩු කරනවා. මම නිකන් මේ එයාගේ හොඳ මේ යාළුවත් එක්ක මම යාළු වෙලා වගේ. අරකයි මේකයි ගියේ මේ ජෝඩු කරලා කොහොමරි එක දවසක් රෑ බෑගකට. ඒ බෑගනවත් දැන් අර කෙල්ලත් එක්ක යාළු වෙලා වටේටම කියන්නත් මම අර කෙල්ලත් එක්ක යාළු වෙලා ගියා. කොහොමරි දැන් ඒ දවස්වලදී බැරි අපි ප්‍රොජෙක්ට් එකක් කරා මේ සිංහලට අවුරුද්ද ගියවරුද්දේ සිංහලට අවුරුද්දට මිනිස්සුන්ට බඩුවල් බෙදා දෙන්න. දැන් බඩු එකද මේ වල දැන් මට ටෙන්ෂන් එකකින් ඉඳලා ලව්ගේස් එකේ වැඩි අවධානයක් නැහැ. අපි දැන් යන්න කලින් දවසේ රෑ මට කෝල් එකක් එනවා. මේ මල්ලි මම කතා කරන්නේ මෙයා යාළුවෙක් එක්කෙනාගේ අක්කා. ඉතින් එයා මේ මගේ මල්ලිත් එක්ක යාළුවලා ඉන්නවා මාසෙකට විතර කලින් බෑග නැවතුවේ මාර්තු මාසේ 29 වෙනිදා. යාළුවලා ඉන්නවලු මාර්තු මාසේ 10 වෙනිදා. එනේ අතර කාලෙදී මේ සම්බන්ධය තිබිලා තියෙනවා වගේ තියෙනවා. ඊට පස්සේ දැන් මට දාන කරගේ ආවද කියලා දැකට පොතේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. අපි යනවා රත්මලානේ. බඩු බෙදන්න. රත්මලානේ අවිස්සාවෙන්නේ. මම කියලා ඉතා ගන්න බැරුව ඉන්නේ. ඊට පස්සේ අපේ කට්ටිය වඩ කළා හරියට කොරෝනා කරනවා. උඩින් දවස් සිදුවීම් මාලාව සිද්ධ වෙනකොට මොන වගේ හැඟීමක්ද දැනුනේ? තරුණයෙක් විදිහට අතර බලමින් ප්‍රේමය ඔබේ ප්‍රථම ප්‍රේමය මේ වගේ අත්දැකීම් ගොඩක් වඩ ලැබුණා. මොකද ඇත්තටම දැනුනේ? දැන් බලන්න ඉන්නටත් මේකක් වෙයි. මොකද තරුණයෝනේ විහංග මේක බලන්නේ. ඔව්. ඔය වගේ අත්දැකීම් තියෙන මිනිස්සු 1000ක් මේක බලන්නේ. තරුණයෝ 1000ක් බලන්නේ. මොන වගේ හැඟීමක්ද ඒක? තරුණයෙක්ට කියන්නේ ඉතින් හැමෝම කියලා වගේ කියත දෙයිද
කෙල්ලොන්ගේ විශ්වාස කරන්න එපා බදිනන්නේ. දැන් මම දන්න දේවල්ත් එක්ක ඉතින් බැදලත් විශ්වාස කරන්න අමාරුයි. 100ට ගාමක් ඉන්නවා ඇත්තටම පොත කෙල්ලෝ. දැන් ගොඩක් අය බොරුව දේශන. අපිට ඔක දෙපැත්තටම ආදේශ කරන්න පුළුවන් නේද? ඔව්. කෙල්ලන්ටත් කොල්ලන්ටත් ප්‍රේමේ සම්බන්ධව නේද? කෙල්ලන්ටත් කොල්ලන්ටත් ප්‍රේම සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි පොඩි මෙතන ඇත්ත කතාවක් තියෙනවා. කෙල්ලොන්ගේගේ කොච්චර එකපතේ ශක්තිය ගන්නොත් කෙල්ලොන්ගේ හිත ශක්තිමත්. කොල්ලොන්ගේ එකපතින් ශක්තිමත් වුණාට හිත ශක්තිමත් නැහැ. ඕන වෙලාවක කඩාවට එන්න පුළුවන්. දැන් අය කියන්නේ ඒ දවස්වල දැන් මේ මට දැන් අවුල් කාලේ දැන් හවස 6 විතර මම යනවා අපේ තියෙන වෙබක් එක තැනක් තියෙනවා. ඒ කියන්නේ ඊයර බාරක් කියන්නේ. දැන් 6 විතර කියලා මම රාත් 12 විතර කරා මම දුන්නා ගලක් කියලා මුලට වෙලා කල්පනා කරගෙන ඉන්නවා. මේසෙදි වලින් පස්සේ. ඔව් මම මට මතකත් නැහැ මොනවාම කල්පනා කරන්න කියලා. දැන් ඔය කල්පනා කරගෙන ඉන්න. කල්පනා කරන් ඉතියි අපේ ඉන්න අනිවාර්යයෙන් තව අයියා කෙනෙක් මට කතා කරනවා. කොයිද ඉන්නේ? මොකද මිනිහට ආරංචිලා මම මෙතන ඉඳලා ඉන්නවා කියලා. දවස් දෙක තුනම නෝට් එකක්. වාසායිද තවල් රැඳලා ඉන්නවා කියන්නේ. මිනිහා කතා කරලා කොයිද ඉන්නේ? මොකද කියන්නේ බෑ නේද? මම සෙට් එකට දෙන්නවා. බොරු කියන්නේ බා සෙට් එකේ නේ මෙතන ඉන්නේ. උගේ ගෙදරනවා මං ඉන්න දුරට. යාගේ කීවට එදාගෙන ඉන්නේ. දැන් ආයි එතනට හැමදේම මිනිහට ආරංචි මං එතනට එනවා කියලා. මුන්ද එක එක හොයාගෙන ඉනවා මාව. ඊට පස්සේ එහෙමම ඒගොල්ලෝ පිටින් එතනට යන එක නතර කරා. නැගත එතනට යන්නේ නැහැ කියලා. ඉතින් එයාගේ ලස්සන අත්දැකීම් තියෙනවා දැන්. අපි අපුත් දැන් මම කියන්නේ ඇයි දැන් අවුරුදු ගාණක් ආදරය කරා. මාස ගාණක් ආදරය කරා, දවස් ගාණක් ආදරය කරා. ඒක ආදරේ උදාවන. එතකොට වෙනස් වෙන කෙනා ඉතින් අවුරුදු ගාණක් හිටියත්, මාස ගාණක් හිටියත්, දවස් ගාණක් හිටියත් එයා වෙනස් වෙලා යනවා. වෙනස් වෙනවම තමයි. වෙනවම තමයි. මම YouTube ගොඩක්ම පටන් ගත්තේ මේ ගොඩක් ඒවා කරන්න ආසාව තිබ්බේ ගොඩක්ම තමයි කියන්නේ මට ලොකු මොටිවේෂන් එකක් ආවේයි ඒ සම්බන්ධ සිදුවීමකින් තමයි. මොකද අසිස්තුනේ මම YouTube පටන් ගත්තනේ. මට කිව්වා අපි මේ දැන් මගේ දැන් මම ලෙට් වෙනවා අයියේ විජයක චතුමික අබේවි. ඉතින් මම ඉස්සර ඒගොල්ලෝ කතා කරලා චතු. මම channel එකේ චතු විජය චතුමික කියනවා. YouTube එකේ. මේ චතු ගාලා දැන් මම ඉස්සෙම ඔක ඇහිලා ඉන්න දැන් මම කල්පනා කරලා දැන් මේ නම හරියන්නේ නැහැ කියලා චතු කියලා ඉඳලා විහාර අපේ වික්‍රම කියලා වෙනම මම පටන් ගත්තා. මොකද මම මුලින්ම මේ වීඩියෝ දැම්ම ඒ ගර්ල් එක්ක කොහොම YouTube එකේ වෙනම account එකක් කරලා වීඩියෝස් දැම්මා. අදටත් මගේ නම කියලා මේ වීඩියෝ වෙනවා මොකද account එක වගේලා නැති හින්දා. එන්නේ ඔබ ප්‍රේමවන්ති එක්කත් මේ වීඩියෝ හදාගෙන එහෙම දාපු කාලයක් තිබ්බා. මුලින්ම මම වීඩියෝ දැම්මේ තෑත් එක තමයි. YouTube channel වලට මොන වීඩියෝ දැම්මේ තෑත් එක තමයි. ඉතින් එතකොට මම විහාරේ චතුමික කැට්ලයින් කරේ මොකද අද දවසක මිනිස්සු මගේ අම සර්ච් කරොත් YouTube එකේ උඩින් මෙන්නේ මේ වීඩියෝ එක. එතකොට හරි නෑනේ මට වීඩියෝ එක අයින් කරන්න විදියක් නෑ මොකද මගේ ඊමේල් පාස්වර්ඩ් නෑ. මම කයින් කරලා අවුරුද්දට අයින් කරනවා ඒක. ඉතින් ඊළඟ YouTube පටන් ගද්දි මුලින්ම දැන් මට කියන්නේ ඇයි ඔය ජොබ් එකක් කරන්න නැත්නම් බිස්නස් එකක් කරන්න. එයා මට කලින් ඒරල් කරා. එයා මට කලින් අවුරුද්දක් ඒරල් කරා ප්‍රයිවට් එකේ. ඉතින් එතකොට එයා බිස්නස් එක එයා ජොබ් එකක් කරා. මට කොහොමද කිව්වේ මේ ඔයා බිස්නස් එකක් කරන ජොබ් එකක් කරා. මම ඒතර ඩක්කලා YouTube channel එක පටන් ගත්තා. YouTube channel එක පටන් ගත්තම මට කිව්වා YouTube කරලා මොනවද කරන්න පුළුවන්. මට YouTube කළා මේ සල්ලි හම්බ වෙනවලු. ඔය බොරු වැඩ. ඔය කරන්නේ මම කිව්වා මම කිව්වට ජොබ් එකක් කරන්න. ඉතින් මම yes මේ උදේට යා ගියාම බලන්න මට තේරුණා යාර මට බෑ කියලා කිව්වනේ. කරලම් දෙන්න. බෑගේ මට ඕවර් බෑ කියලා දැක් කිව්වොත් තමයි මම අනිවාර්යෙන් කරලා පෙන්නනවාම තමයි. ඒ වගේම තව වැඩක් වුණා. අපේ ආශිෂ් සේනාරත්න පොඩි කාලේ ෆලෝ කරේ මම පට්ට මාස දඩතියක්. ඒකම රෙස්පෙක්ට් මනෝසෙ. ඉතින් ඇත්තටම පලාශයෙන් හම්බෙන්න මාර ආසාවක් තිබ්බේ. අශේන් එක දවසක් ආවා කිව්වා අශේන් අයියා ආවා කිව්වා මේ අංගොඩ කැම්ප් එකේ සින්දු කියන්නේ. දැන් එදා මාන මාසයි දැන් අශේන් අයියා හම්බෙන්න මොකද හම්බෙන්නේ අර මේකේ. ඉතින්
මම එදා කිව්වා එයාට අයි මේ බාම වශයෙන් අයියෝ හම්බෙන්න බැරි වෙන්න පුළුවන්. බලන්න හරි. ඒතර ඇස්තකින් බලා ගන්න. මේ හම්බෙන්න යනවා. ඉතින් මේ යනවා. වා ගියොත් යන්න එපා කියලා කිව්වා. මම ඇයි කියලා. හේතුවක් නැහැ. යන්න එපා ගියොත් සම්බන්ධ ඉවරයි කියලා. මම දැන් කල්පනා කරනවා දැන් මාෂේ මගේ වගේ නේද ආසාව පැත්තට යන්නද? නැත්නම් පවුල් එක ගන්නද? හරිද? ඊට පස්සේ ඒ කල්පනා කරා නෑ කියලා සුපුරුදු විදිහට ගෙදරට ගිහලා හිටියා. නෑ. ඔව්. ඊට පස්සේ එයා කියනවා තුමි මොනවාද ආසාවල් ලෝවා කොමාලු දේවල්. හැබැයි ඉතින් මේ පස්සේ දෙත් කරා. මෙතන වශයෙන් නැහැ කියලා මාළු එක්ස්පෙක්ට් මොනසේ. ඒත් එකත් අපි වැඩ කරා. වයිඩ් අශෙන් නයි හම්බෙනවද ගිහිල්ලා පසු කාලෙක? ඔව් හම්බෙනවා. අපි යාගේ තත්ත්වවල මම ගිහලා හම්බෙනවා. මම යන විස්තරේ කියනවා. ආ. අයි මේ මට මේක කේස් එකක් උනා. එදා ඔයා හම්බෙන්න වැරුණා. දැන් අද මම හම්බුණා කියලා. මේ වෙච්ච සිදුවීමත් ඔය අශෙන් එක කියනවා. ඔව් එයාට කියනවා සීන් එක. ඊට පස්සේ දැන් ඉතින් අවුලක් නැහැ. එතකොට විහඟ දැන් මේ සිදුවීම් එක්ක දැන් ඔයා කිව්වනේ මේ සිදුවීම් වලින් පස්සේ ඔයා YouTube channel එකක් හදානවා ඒත් එක්ක ඔයා වැඩ ටිකක් කරගෙන grow වෙනවනේ ඔයා. ඔව්. දැන් ආපස්සට හැරිලා බලද්දී විහඟ මොන වගේ හැඟීමක්ද ඒ අත්දැකීම ගැන ඔයාට තියෙන්නේ? දැන් ආපස්සට හැරිලා බලද්දී ඉච්ච සිදුවීම් මාලාව ගැන. ඇත්තටම මේ කෙල්ලෙක් කියන චරිතය හරි වෙනස් චරිතයක්. ඒ කියන්නේ කෙල්ලෙක්ට පුළුවන් මිනිස්සෙක් යහපත් කරන්න පුළුවන් මිනිස්සෙක් විනාශ කරන්න පුළුවන්. ඉතින් දැන් මගේ යාළුවා හිටියා ඉස්සර මගෙත් එක්ක උතර වැඩ කරපු යාළුවා. එයා ඉස්සර ඒ කාලේ බූට්ටයක් කාලා හිටියා. ඒ දවස්වල මම කිව්වා එයාට මට කෙල්ලෙක් සෙට් කරගන්න මම හිතන්නේ මම කරා නෝමයි. ඊට කෙල්ලෙක් සෙට් කරගත්තා. මේ එන මොරාල් එකේ සිංහෙක් වගේ ඉන්නේ චරිතයක්. හරිද? ඒ කෙල්ල සෙට් කරා අවුරුද්දක් විතර ගියාන් පස්සේ නිකන් බලුණාද මන්ද කියලා හිතනවා. දැන් ඕන දෙයකට යම ඕන දෙයක්. ඉතින් මනුස්සයා දැන් මොකක්ද ප්‍රශ්නයක් වුණා පිටිපස්සට ගිහින් හැංගිලා. ඊට පස්සේ දැන් ඒ ඇයි අර ඒ ගෑල්ලාමයා මෙයා වෙනස් කරනවා. ඒ ගෑල්ලාමයා නම් කියන්නේ මේ වැඩි කාලෙම මම නිවැරදි කාර්ය කරනවා. එහෙම කියලා බෑ. කොල්ලෙක්ගේ තියෙන පෞරුෂත්වයේ කෙල්ලට නැති කරන්න පුළුවන්. ඔයාගේ වින්ද කෙනෙක් විතර ඔයා දන්නවනේ. ඔව්. වින්දගේ නේද මට ඒක මේ වුණා. ඒ කියන්නේ දැන් මට තිබ්බ දෙවියොත් එක්කයි මේ විශ්වවිද්‍යාලය තරම් ඒ කාලයක් තිබ්බා. හරි අපි මෙහෙම මොකද දැන් වර්තමානයේ ගොඩ දෙනෙකුට තියෙන තත්ත්වයක් තමයි ප්‍රේමය, විරහ මේ වගේ දේවල් නැත්නම් ડિප්‍රෙෂන්. ඔව්. ඒක ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. තරුණ පිරිස අතර බහුලවම තියෙන ප්‍රශ්නයක්. සමහර විට කියාගන්න කෙනෙක් නැහැ. කියාගන්න කෙනෙක් නැහැ. උතන තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් ඒක. අපිට විරහව හෝ අපි අකින්ම ආශ්‍රය කරපු කෙනා ආශ්‍රය කරපු කෙනා අපිව දාලා ගියාම ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි ගියාට පස්සේ මේ Tamanට දෙන දුක කියාගන්න කෙනෙක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ડિප්‍රෙෂන් හැදුනද? ડિප්‍රෙෂන් තාත්තේ එහෙමයි. ඒක මේ කියන්න ලැජ්ජ වෙනවා මම. ඒක තිබ්බා හැබැයි කාලත් කිව්වේ නැහැ. ළඟ ඉන්න කට්ටිය විතරයි කිව්වේ. ඒ ගර්ල් කියලා කියනවා අයියේ ඒ ගර්ල් අගොල්ලත් එක්ක යාළුවා ඉන්න කියලා දෙවි විහගත් එක්ක යාළුවා ඉදි මාස තුනක් අංගොඩ හොස්පිටලේ වේත් ගත්තලු. මේ විහගේ යාළුවා මම නරුවලු. මම දැන් ඉතින් මෙච්චර ආදරේ කරලා අවුරුදු 4ක් ආදරේ කරලා අවුරුදු හොඳට බලාගෙන ඒ වගේ කතාවක් ඇහෙද්දි කොහොමද කොල්ලෙක් ඒ දවස්වල මම විතර වැටලා හරි කමක් නැහැ කරන්න බෑ කිව්ව දේවල් හරි කරලා පෙන්නමුකෝ. කරලා පෙන්නමු කියලා වැඩේ පටන් ගත්තා. ඒ කියන්නේ දැන් ඔය විතර ඒ කතන්දරේ ටිකක් වෙනස් දැන් වෙන කෙනෙක් ડિප්‍රෙෂන් හරි කමෙන්ට් එක දරා ගන්න බැරි වුණාම හරි ඇත්තම කතාව ගොඩක් මානසිකව වැටිලා විහඟ ඒක දරා ගන්න බැරි ලෙවල් එකක තමන්ගේ වැඩ කටයුතු ඔක්කොම නැති කරගන්න. දැන් ඔයාගේ කතාව ඊට වඩා ටිකක් වෙනස්. ඔයා ඒ දුක් විඳිනවා තමයි. නමුත් ඔයා ඊට පස්සේ අලුතෙන් පටන් ගන්නවා නේද ඔයාගේ? ගමන් මඟ පටන් ගන්නවා වෘත්තිමය පැත්තේ. ඔව්. මෙහෙම එකක් තියෙනවා නේ. චර මිනිස්සු වෙනස් වුණා. චර මිනිස්සු වෙනස් වුණා. අර ගලයකට වකුරු පාදගෙන යනවා. ගලයකට වකුරු හා සමානයි කියලා කියන්නේ.
කොච්චර ගල විශාල වුණා කොටප අගුර ඒ විදිහටම තියෙනවා. අපි කොච්චර වෙනස් වුණත් ඉතින් අපේ පරණ සිදුවීම් ඒවා ඇතුලේ කොහේ හරි තියෙනවා. ඒවා කියා ගන්න බෑ දැන්. ඒ කියන්නේ දැන් අදත් හම්බුණා. අදලෝනේ අදත් හම්බුණා මේ මම යනවා එයා යත් යනවා. ඉතින් මගේ දිහා මම කන්නාඩි බලනවා. එයා මගේ දිහා බලලා මම හැරෙද්දී බලා ගන්නවා මේ ජීවිතේටවත් හම්බු වෙච්ච කෙනෙක් නෙවෙයි. කවදාවත්ම ජීවිතේ හමු නොවුණු මිනිස්සු විදිහට කවදාවත් අවුරුදු 4ක් ආදරේ කරලා අද මාව දැක්කම ජීවිතේ කවදාවත් අතුරන්නේ නැති මොනසෙක් වගේ ඔය යනවා. මට හිතාගන්න කොහොමද ඒක කරන්නේ කියලා කොහොමද මිනිස්සු වෙනස් වෙන්නේ? ඒ අවුරුදු කාදරේ කරන අඩුව වැඩි ඕන එක කිනාවක් අඩුව බැලෙන්න ඒ පුත් නැහැ නිකන් අතුරන්නේ මොනසෙක් කියනවා අපි පොතේ යනවා. ඉතින් කොහොමදයි ගෑල් වෙන්නේ විශ්වාස කරන්නේ? ඉතින් ඒ තමයි විහිංග අපි එක කාල පරාසයක නේද එක කාල වකවානුවක අපි බොහොම ළඟින් අපි බොහොම හදවතින්ම ආදරය කරපු මිනිස්සු නේ ඒකට දෙන්න තියෙන හොඳම වචන. එතකොට දැන් මේක ඔව් හැංගීම් බලන්න මට ඒක තේරෙනවා කමක් නැහැ. දැන් ඒ සියල්ල සිදු වෙලා අවසන්. අවසන්ම නෑ. අවසන්. හේතුව එහෙම කියන්නේ හේතුව හේතුවයි දැන් මට සමාන සිදුවීම් තියෙනවා කියාගන්න බැරි වෙච්ච එක. කියන්නේ මම පසුතැවෙ ගියා. මට කියාගන්න බැරි වෙච්ච එක. ඒවම කියන වෙනම ක්‍රමයක් හදාගත්තා. මොකද්ද කම? මගයි සිද්ධාක් ඇද්දා. මට සිංහල ගැන ආසාවක් තිබ්බා. මට සිංහල ගැන ගොඩක් ආසාවක් තිබ්බා. ඉතින් එයාගෙන් මට අර විරහවදි කියන එකත් ඇතුළෙත්ම තිබ්බා. මම ඊට පස්සේ ලිව්වා. ලිව්වන් පස්සේ හරියන්නේ මට ලියන්න බෑ අදහස් නැහැ. ඊට පස්සේ මම අයියට කිව්වා "අයියේ මේම සීන් එකක් තියෙනවා මට වැඩේ කරලා දෙන්න" කියලා. එයා ළඟ ඉඳගෙන ලස්සනට එයා ලියන ස්ක්‍රිප්ට් එක දාලා ලස්සන සින්දුවක්. තාම ඉතින් දැන් කිව්වේ නැහැ. මේ සින්දුවේ තියෙන්නේ අයියේ තනිකර ඒ ජීවිත කතාව තමයි තියෙන්නේ. ඔයාගේ වෙච්ච සිදුවීම් එක අල්ල ඔයාලට දැනෙච්ච දේද තියෙන්නේ? සින්දුව රෝල් කරලා එකතු කරලා ඔබලා දෙන්නේ. සින්දු වැඩ කටයුතු කොහොමද ඉවරයි විහිං කොහොමද ඒකේ තත්ත්වය? සින්දු වැඩ කටයුතු ඉවරයි. මම හිතාගෙන හිටියේ මම හිතාගෙන හිටියයි පළවෙනි එක සින්දුවක් ගහලා ලව් ස්ටෝරි එක කියලා දෙවෙනි සින්දුවේ මේ ආදර කතාව අවසන් කරන්නේ. ඒ දැන් ඊට පස්සේ මම ආයි ගුඩ් සින්දුව හදන්න නැහැ කියලා හිතන් හිටියේ. ඒක මට හිතුණා එච්චර ඕනේ නැහැ එච්චර කරන්න ඕනේ. මේ සින්දුවෙම ගුඩ් සින්දුව අයින් කළා දානවා. ආයෙත් ගුඩ් සින්දුව කරන්නේ ආයි ආසයි ඉන්නෝ කරනවා. මේ සින්දු ගැන පොඩක් පස්සේ කතා කරමු දැන්. දැන් මේ විදිහට විරහ වේදනාව විඳ කෙනා ඔව් දැන් අද වෙනකොට තමන්ගේ අත්දැකීම් මුදා හරිනවා ගීතයක් තුලින්. ඔව් ගීතයක්. හැබැයි වර්තමාන සමාජය දිහා බලපුවම මේ වගේ අත්දැකීම් වලට මුහුණ පාන තරුණයෙක්ගේ විකල්පය හෝ ක්‍රමවේදය ඔක නෙවෙයි. ඔව්. එක්කෝ තමන්ගේ ජීවිතේ නාස්ති කර ගන්නවා. එහෙමත් නැත්නම් තමන්ට ඒ දුක ගෙනත් දීපු කෙනාගෙන් පලි ගන්න. අනිවාර්යෙන් ওই දෙකෙන් එකක් නෙවෙයි. දැන් ඔයා ඒ දෙකෙන්ම අයින් වෙලා මේ වගේ දෙයක් කරා කියන්නේ බලාගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා ඔයාගේ මයින්ඩ් එක කොතන තියෙන්නේ සහ ඔයා කොහොමද ආදරය කරලා තියෙන්නේ සහ ආදරේ විරහ වේදනාව වින්දත් ඒක කොහොමද රිකවර් කරගන්නේ කියලා. ඉතින් ඒක මට අනුව නම් මාර වැඩක් බලාගෙන ඉන්න අයටත් ඒක වෙනස්ම මේකක් වෙයි. දැන් මල්ලි මේ යාළුවෝ ගැන පොඩ්ඩක් අපි කතා කරමුනේ. ඔයාගේ ජීවිතේ වැටෙන වෙලාවේ ළඟින් හිටපු යාළුවෝ ඇති. යාළුවෝ සමහර මේ කතාව දන්නවනේ යාළුවෝ නේද? කතාව දන්නේ. දැන් මේ ගොඩක් මිනිස්සුන්ට ඉන්නේ අවස්ථාවාදී යාළුවෝ. හැබැයි එතනම අපිට එහෙම අවස්ථාවාදී අවස්ථාවට ගැලපෙනවා කියලා එහෙම යාළුවෝ නෑ. කොහොම එකයි දැන් අපිට ඒක ලොකුවට සල්ලිත් නෑ. දැන් එහෙම ලොකුවට සල්ලිත් නෑ දැන්. ඔයාට සල්ලි තියෙනවා ඔයාව ආශ්‍රය කරලා අපි ඔයාට සල්ලි තියෙන. දැන් ගොඩක් ඔය සල්ලිකාර කට්ටියත් එක්ක උම සම්බන්ධතා තියන් ඉන්නේ. ඔයාට සල්ලි තියෙන එයාට සල්ලි තියෙන අපි ආශ්‍රය කරනවා. මේ අපේ අයලගේම කියන්නේ ඇත්තටම මේ කියන්නේ මාර සපෝට් එකක් දුන්නා මාර සපෝට් එකක් කියන්නේ ඒ කාලවලදී තමයි දැන් අපේ මේ මොකෙත් අපේ තවස තමයි මට වීඩියෝ කරන්නේ. මම දැන් යන හැම වීඩියෝ එකක්ම තවසේ ඉන්නවා. යාගේ මුණ පින්නේ කොල්ල පිටිපස්සේ ඉන්නේ. ඉතින් විතරම කියන්නේ ඉතින් මාව දැම්ම වීඩියෝ කරන්න ඕනේ නැහැ. වා තැනකට ගිහිල්ලා ඊට පස්සේ මාව එළියට දෙන්න. ගොඩක් මිනිස්සු අඩු වෙන හැම ඉන්නේ. යාළුවෝ ඔයාව අල්ලගෙන දැන් විතර මේ ඉන්නවද යාළුවෝ ඉන්නවද? ඇවිල්ලා ඉන්නවද යාළුවෝ? නෑ ඇවිල්ලා ඉන්නවා. අපි පොඩ කතා කරමු දෙන්න කියලා එහෙම. ඉන්න ඔයාට පොඩ්ඩක්.
බලමු කවුද විහංගගේ ඊතේ විහංග වල්ලන් හිටපු යාළුවෝ කවුද කියලා. එන්න වල්. අඳුල්ල දෙන්න විහංග කවුද? එන්න මේ දම්සක්. හරිද? දම්සක්. ඔව්. මේකෙන් සාරේ. ඒ මොකෝ බයද රයින් ඉන්න. එන්නලා නෑ. ඒතකොට මේ කවුද? මේ දරුෂ. දරුෂ. වැඩවලින් නෑ උදේ පිටිපස්ස. එතකොට මේ දෙන්න තමයි ඔයාගේ ගොඩක් වැඩවලට ළඟින්ම උදව් කරලා දෙන්න එහෙමද? ඉන්නේ. මම යාළුවන්ගේ පොඩ අහමුද? යාළුවන්ගේ පොඩ අහමුද? මල්ලි මේ දැන් විහංග අපිට ගොඩක් තොරතුරු කිව්වා. කොහොමද දැන් මේ කතා ඔයාලා දන්නවනේ විහංගගේ ජීවිතේ දුක්බර අවස්ථා විරහ වේදනා දැන් කොහොමද යාළුවා මුණ ගැහෙන්නේ යාළුවා කොහොමද දරාගෙන හිටියේ මේ කියපු දේවල් ඔයාලානේ දන්නේ? ගොඩක් ගවා හිටියාගේ. පැටෙන්නකොට උඩරේ වැටලා හිටියේ. මේ ඒ වැටලා ඉද්දී අපි ආවදාර යන්න බෑනේ. දෙකකට වික්කන. අපි කොහමද අපේ යාගේ මයින්ඩ් එක ගන්න අපි ඊයත් එක්කම හිටියා. කොහමද එයාට දෙන්න පුළුවන් උපරිම සත්‍යය දුන්නා. කොල්ලයින් ගොඩක් බවුලලා ඉන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා දකින්න ඇතිනේ ඒ කාලවකවානුවේ විහංග හිටපු විදිහ. ඔව්. මොන වගේ රූප රාමුද ඔයා මෙයාගෙන් දැක්කේ දැන් ගම යාළුවනේ. මොකද දැන් සමහර හැමදේම කියන්නත් බෑනේ නේද? දැන් ඔයා දැකපු ඒවා ඇති කවදාවත් කියන්න හිතෙන්නේ නැති. කියන්න බැරි. නමුත් දැන් මේ වගේ වෙලාවක දැන් මේක බලන්න නැතිනේ ඔයාලා වගේ තරුණ යාළුවෝ ඉන්නේ මිනිස්සුනේ. යාළුවෝ විදිහට යාළුවෝ ආශ්‍රය කරන මිනිස්සු. ඔව්. කොහොමද වල්ලි මොන වගේ සිටුේෂන් එකක්ද ඒ වෙලේ? යාගේ සිටුේෂන් එක කියන්නේ අයියේ මම හිතුවේ මේ වගේ එහෙම හරි ඉදී කියන්නේ. ඒ වගේ නේද කියන්නේ. ඒ දවස්වල මෙයා අන්තරම වැටලා හිටියේ. කියන්නේ කෑම බීමක් හරියට නෑ. ඔය කිසි දෙයක් කරන්නේ නෑ. කියන්නේ අර බලාගත්තට ડિප්‍රෙෂන් කියන්නේ අන්න ඒ ගන්නට වැටලා හිටියේ. ඉතින් මේ අතර මාතයිරුව එකපාරට කෙට්ටු වෙනවා. ලොකු වෙනසක් තිබ්බා මෙයාගේ. ඒක ජාබ්බේ ඔව් ගොඩක් අය ඒවත් කියන්නේ ගොඩක් අය ඒවත් කියන්නේ මත් කියදුවා ඒවත් කියලා තිබ්බා. ආ කියන්නේ මොනවට හරි යොමු වෙලාද කියලා. යොමු වෙලා කියලා. දැන් නෑනේ කට්ටියගේ ඇත්තම තත්ත්වවදී දන්නේ. නගිට අපි විතරයි දන්නේ. ඒක ගොඩක් මෙයා අය කියන්නේ ඒකට ඇඩික්ට් වෙලා හිටියේ. එයාට ඇඩික්ට් වෙලා හිටියේ. ඔව්. ඒ ඇඩික්ට් සම්බන්ධයට ඇඩික්ට් වෙලා හිටියේක නැවතුණු ගමන් ඒක දරා ගන්න බැරි වුණානේ. බැරුණා යාර ගොඩක්. ඉතින් කොහොමද ඉතින් එයාගේ තත්ත්වය දිහා හදාගත්ත යාම අපිත් කතා කරලා ගොඩක්. ඔයාලා නිතරම පිටිපස්සෙන් හිටියද? ඊපස්සේ හිටියා ඉස්සෙ හිටියා. එයා ගොඩක්ම තනියෙන් ඉන්න තමයි බැරිවේ. මේ තනි වෙන්න. ගොඩක් මෙයා කියේ ගොඩක් කිව්වේ මේ දවපාරගේ ප්ලේස් එක දෙනවා. එයා ගොඩක් මම එතනට. එතනට ගිහිල්ලා එයා යාගේ පාඩුවේ කල්පනා කර කර ඉන්නවා. ගොඩක් කලා අපිට නෝට් තුනා එයා එතන ඉන්නේ කියලා. ඔය ඉන්ද්‍රාට අපි කතා කරනවා. ගෲප් කෝල් වලින් කතා කරලා කොහෙද ඉන්නේ? සෙට් එකේ බං ඉන්නේ කියලා. අපි දන්නවා සෙට් එකේ දෙවින්න ඉන්න තැන දන්නවා. ඉතින් උන්ට බයිනවා ඒකට උන් ගෙදර යනවා. ඕවම කොහමද එතනට යන විදිහ නවත්තුවා. දැන් ඉතින් මේ කෝල් කරලා කියනවා සෙට් එකේ ඉන්නේ කියලා. ඉන්නේ අතරනේ. ඉන්නේ වෙන අරක ඉන්නේ යනකොට මෙයා කියන්නේ සෙට් එකේ ඉන්නේ කියලා. දැන් යනවා එතන වයින්ඩ් එක හදාගන්න එතන. කොහොමද එතන කියන්නේ? රිලැක්ස් එක. පට්ට නිදාස් තරම්. ඉතින් කියලා දැන් මයින්ඩ් හදාගන්න. ඒකට ඒක උන්ට තනියම ඉතින් ඉන්න තත්ත්වෙත් එකයි ඉන්න සිටුේෂන් එකත් එක්ක යවන්න. ඒ පොඩි නිකන් වැවක් يعني පොඩි වතුර මේ කියන මොකද්ද වෙලක් වගේ තියෙනවා. කියන්න බෑනේ. නන්නොත් ඒකන්ද ඔයාලා නිතරම මෙයාගෙන ඇලර්ට් එකේ හිටියනේ. ඇලර්ට් එකේ හිටියේ. මෙයා ඒක කියන්නේ මේ සම්පතේ තියෙන දවස්වල ලොකු දේවල් ඉස්සයි කියන්නේ. ගොඩක් තැන්වල මෙයා ගැටුණා. ඒ වැටිච්ච දැන් ඉතින් කට්ටිය තමයි මයින්ඩ් එක ඇදේ ඕම තමයි බං කවදරි එයාට තේරෙන්නේ උඹේ යකි ඒ වගේ කියලා පොඩ්ඩක් මයින්ඩ් එක ඇදුවේ. මොකද මේ වැරදි දෙයක් කරන්න නෙවෙයි ආදරය කරලා. ඉතින් අන්න ඒක දැන් යාළුවෝ විදියට ඒ වගේ යාළුවෝ දෙන්නෙක් හිටියා කියන්නේ ජීවිතේ ඒක ඒ වගේ අවස්ථාවක ඒක මාරයිනේ. සමහර විට අද විහංග ජීවත් වෙන්නේ මේ දෙන්න අර ඇලර්ට් එකේ හිටිය හන්ද වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ නෑ යාළුවෝ කියලා අපිට කට්ටිය හිටියා අපිට කට්ටිය දැන් කට්ටව ගාවින් ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය හැරෙනවා මේ ගොඩක්ම හැරෙන්නේ මේ ලෞකයේ සින්දු තමයි. ඒතරම් මේ අත් වශයෙන් පොතයි මිනිස්සෙට කරදරයක් වුණාම මේ මිනිස්සෙට කොච්චර මේවල මුලින් මිනි පවුලේ කට්ටිය. පවුල තමයි අනික එක. මිනිස්සෙ දැන් ඊට පස්සේ අපේ යාළුවා හම්බුනා. හැබැයි ඔය කිල්ලු කියන කට්ටිය නම් ඒකමන් කරන්න බෑ. මොකද අපි දැන් කොච්චර දැන් මොන වැඩේ කරා කාව විශ්වක වැඩේ කරා අන්තිමට ගෙදර කට්ටියන් උදව් ඉල්ල ගන්න වෙන අවස්ථා තියෙනවා. මම කිව්වත් දැන් මේ දැන් මම අතර වැඩක් කරනවා මම කියනවා
මට දැන් අර මට අර යාළුවෙක් ඉන්නවා මට මෙහෙ කන්ටැක්ට් එකක් තියෙනවා මෙහෙ තියෙනවා කියලා. හැබැයි වැඩේ ලං වෙද්දි කොච්චර කරත් ඒ කන්ටැක්ට් එක නිකන් ආවට කොයිද අඳුරන්නේ නැති ගානට වෙට්ටෙනවා. එතකොට ගෙදර කට්ටිය තමයි මේ අන්තිමට කතා කරලා වැඩේ arrange කරද්දී මම අපි කරපු වැඩවලින් ගොඩක් මොනේ ඒක තමයි. මෙයා කතා කරනවා මෙයාගේ යාළුවෝ. මම කතා කරනවා මගේ යාළුවෝ. හරියට තැන ලෑස්ති හරියන්නේ නැහැ. ඒ දවස් කරන්න කලින් දවසේ වගේ වැඩේ කෑල්ස. එතන නැහැ. ඒතකොට ලංකාව මොකද වෙන්නේ? ගෙවල් වල කට්ටිය තමයි කතා කරලා හරි ඕගොල්ලෝ මෙතන නැත්තම් මෙතන කරන්නේ. කියලා ඒ ටික arrange කරන ගෙදර කට්ටිය. ඉතින් අතරම මට පොඩි ලක්කයක් තියෙනවා. මට මේ මගේ වැඩවලටම ගැලපෙන අයියා කෙනෙක් සිට. දැන් ගොඩක් අයියාවල්ලා ඉන්නවා සමහර කට්ටිය නම් දැන් يعني ඒගොල්ලෝ නිකන් ඉඳින්නට තරහයි වගේ. අපේ ගෙදර මේ අයියා කෙනෙක් ඉන්නේ මාරංගරක. යාළුවෙක් වගේ දුවට. යාළුවෙක් එහාගේ බැඳීම කියන්නේ දැන් අතරම මල්ලිගෙනට ලොකු හයියක් අයියා කෙනෙක් කියන්නේ. මල්ලිගෙනට ලොකු හයියක් අයියා කෙනෙක් කියන්නේ. මගේ වැඩවලට අපේ මුලින්ම එයා තමයි දැන් මියුසික් වීඩියෝ එක එයා තමයි කරන්නේ. වැඩ මෙව කරනවා, කැමරා ටික ගිහලා මෙව කරනවා, අයියාගේ ආරෝ ටිකේ වැඩ ටික. ඉතින් අතර කොල්ලෙක්ට සාමාන්‍ය අයියා කෙනෙක් ඉන්නවා කියන්නේ ලොකු ගේමක් ගන්න පුළුවන්. අයියා කියන්නේ ජීවිතේ දෙවියෙක් වගේ තමයි. අයියා කියන්නේ දෙවියෙක් වගේ තමයි. සහෝදර බැඳීම පොඩ්ඩු දියන්නේ. මට මේ මල්ලිගෙන් තව දැනගන්න දෙයක් තියෙනවා. දැන් මෙයා ඩිප්‍රෙස් වෙලා හිටිය කාලේ මේක බලාගෙන ඉන්නට වැදගත් වෙයි කියලා හිතනවා. දැන් ඒ යාළුවෝ හොඳටම දන්නවා තමයි. නමුත් යාළුවෝ කොහොමද ගොඩගන්නේ කියලා එකපාරට ඔලුවට ආවද ඔයාලට? මෙයා කොහොමද මේ එකපාරට මෙයා ගොඩ ගන්නත් බෑනේ. එකපාරවා මේ ඉතින් අයින් ගන්න කියන. ඊට මයින්ඩ් එක එයා තමයි. එයාගේ ඉදිරිතල කොහොමද ඒකත් දෙන්න බෑ. මොකද කිව්වොත් එයා කොහොම එයාට එයා ඒතර අවුරුදු විදිය අපි දන්නවා. ප්‍රශ්නලා තියෙන එයා ඒක රැක ගන්න කොච්චර දේවල් කරාද කියලා අපි දන්නවා. ඒතකොට අපිට එකපාරට කියනවා මේක අයින් කරලා දාන්න කියලා හරි කියන්නේ මේක ඉච්චර ලේසි දෙයක් නෙමෙයි. ලේසි දෙයක්. කොහොමද ඔයාලා පියවරෙන් පියවර එක මෙයාගේ ඔළුව හැදුවේද? මෙහෙමයි. අපි අනේ ට්‍රිප් වගේ යනවා කට්ටිය ඉඳලා ඉట్లా නාන්න කරන්න. මයින්ඩ් රිලැක්ස් වෙන වැඩ කරනවා. එක තැන් වලට ගිහලා නිකන් ආතල් ගන්නවා මිනිස්සු. ඒ කියන්නේ එහෙම නෙවෙයි. වීඩියෝ වල තියෙනවා. එහෙම කරලා තමයි හිපීටි එකට මයින්ඩ් එක හදන්නේ. ගමනේ මිනිහෙක්ගේ මයින්ඩ් එක එකපාරට හදන්න බෑ. ගන්න අමාරුයි. ඔව්. කියන්නේ ඒක යාප්සිම හදා ගන්න දෙන්න ඕනේ. අපිට තියෙන්නේ අර ඒකට පොඩි උදව්වක් දෙන එක විතරයි. එයා ළඟින් ඉඳලා අය තනිකමක් දැනෙන්න දෙන්න හොඳ නැහැ. කියන්නේ එයාත් එක්ක කවුරුනටත් අපි ඉන්නවා. ඒ වගේ මේ එකක් දෙtti ඕන මිනිස්සෙගේ හිතක් හැදෙනවා. ඒත් ඒකම අපි ගොඩක්ම වීඩියෝ කරන YouTube කරනවා ඉතින් දරත් කරන කාලයක් පහත්ලා තිබ්බේ. මේ හන්දම වගේ වැඩේ කියන්නේ. ඒක කොහොමද කොහොමද කියන්නේ? යන්න ගත්තා ඒ අනේවා ඉඳන් අපි වීඩියෝ කරලා දැම්මා. එතකොට යාළුත් එක්ක ඉද්දි එයාගේ මයින්ඩ් එක හැදෙනවනේ කොහොමද? නිකන් මෙයා කියන්නේ මෙයා වලින් නෑ මම අපි ඒ කට්ටිය අපි කොහෙද යන් ගිහලා හම් අපි ඒ කියන්නේ යන්නේ ඒ කියලා තමයි වීඩියෝ කරලා දාන්නේ අපි නා මේ වීඩියෝ කරලා දාන්නේ. එතකොට එයාගේ මයින්ඩ් එක කියන්නේ මේ පැත්ත. එතකොට අරක ඉමීඩියට් ඇගොලෙන් නැති වෙයි. යා පැයිස අතරම කියන්නේ රෑ කියලා නෑ. ඉතින් රෑ කියලා නෑ. ඔව්. සමහර අපේ ගෙදර ඉන්නේ ඔක්කොම අපේ ගෙදර මං ඒගොල්ලෝගේ ගෙදර එහෙම තමයි අපි ඉන්නේ. ඔක්කොම රෑ තිස්සේ රෑටත් අපි කෑම කඩ YouTube රෑටත් යනවා. ඔතේ යන්නේ ඒ වෙලාවත් තනියෙන් ඉඳ දෙන්නේ. මම පාන්දර එකට දෙකට කෝල් කරලා කිව්වත් මේ පොඩ්ඩක් වරින් කොහෙද එනවා. පාන්දර දෙකටයි කීයට හරි එනවා මේගොල්ලෝ එනවා. පැය 24ම යාළුවෝ අල්ලගෙන ඉඳලා තියෙනවා අමාරු බානේ. ඕ නේද බලාගින්න අයටුනත් මේ මන්ද අපිට එහෙම යාළුවෝ හිටියනම් මේක බලාගින්න අයට හිතනවා තියෙන යාළුවෝ ඔක්කක් ඉන්නවා නම් අපේ ජීවිතේ මේ වගේ වැටුණු වෙලාවක මේ වගේ යාළුවෝ ඉන්නවා නම් අටක් රාජ්‍යයක් තියෙනවා වගේ තමයි. ඒක ආයේ වචනින් කියලා නිම කරන්න බෑ. මේ යාළුවෝ දෙන්නේ මේ කියනවනේ මේ කියනකොට දැනෙන හැඟීම වචනින් කියන්න අමාරුයි. හරිම සංවේදී සහ හරිම ඇත්තටම අපේ වචනින් කියන්න අමාරුයි. එතකොට දැන් එහෙම කරලා කොහොම හරි ගොඩ අරන් දැන් යාළුවෝ කට්ටිය සෙට් එකෙම එකතුලා වුන් දැන් සින්දුවක් කරලා තියෙනවා. දැන් අපි එතෙන්ටත් එමුකෝ. ඒ විදිහට යාළුවෝ දරාගෙන අමාරු කාලේ YouTube කරගෙන මෙයාගේ මනසත් හදාගෙන ක්‍රියේටිව් පැත්තත් දැන් සමහර මිනිස්සු ඔහොම වුණාම මැරෙනවනේ. මනසින් මැරෙනවා. අපේ වචනෙන් කියනවනම් මනසින් මැරෙනවා. ක්‍රියේටිව් වගේ දෙයක් කරන්න අමාරුයි ඒ වගේ වුණාම. ක්‍රියේටිවිටි කියන්නේ වෙනම දෙයක්. ඊට මැරලා වගේ තමයි හිටියේ කට්ටියට විශ්වාස ඕමරි. එතකොට දැන් සින්දුවක්
කරන තැනට තුන් දෙනෙක් එකතුලා වැඩේ කරනවා. පොඩක් කියමු කොහොමද? කියන්නේ මෙහෙමයි නෑ. ඔව්. සින්දුව කියන්නේ මම කවර් සෝන් එකක් කරා. මේක මතක් කරනෝනේ. අපේ ඉන්නවා මේ ඉතාලිවල නිරෝෂන් නිරන්දනී කියලා අපේ අක්කා කෙනෙක් ඉන්නවා. යා මට දවසක් කතා කරලා මම ලේවාට සින්දුව කවයක් කරමු දෙකේ. කරා. ඒ මම මාළේ ඉතාලි කියලා සින්දුව ඒකත් අපි ගිහිල්ලා මේ හැතර මේ සින්දුව එයා සින්දුව අදලා දුන්නා. ඊට පස්සේ සින්දුව අපිට එඩිට් කරලා ටික කවර් කරන්න ඒකට ගොඩක් ලෝක කරා අපි ළමසල් läගෙන තමයි. ඊට පස්සේ සම්පූර්ණ වීඩියෝ කොහොම කරේ අපි අයියලා නෙපෙන්නේ. ඉතින් ඒ කට්ටිය දැන් ඔක්කොම දැන් වීඩියෝ එක පස්ලා කොහොම අපිලා හිටියනේ. ඔපේ අයියා කම්පැනි එකෙන් ඒ අයියලා තමයි ඒක කරන්නේ. ඉස්මි කියලා ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් එකක් කරන බ්‍රෑන්ඩ් එකෙන් තමයි ඒගොල්ලෝ කරේ. ඒකින්ද වැඩේ ලේසි වුණා. ඊට පස්සේ චුන සිදුවුම්ත් එක්ක ඒම සින්දුවක් කරන්න ඕනේ. අපි ගොඩක් කතා කරා. ඒ කියන්නේ කියව අපි අනුන්ගේ සින්දු කියන්නේ මොකද කියන්නේ එහෙම නෑ. තමන්ගේම සින්දුවක් අපි කරමු කියලා මෙයා කියනවා. අපි ඊට පස්සේ ඔය ප්ලෑන් කරා. මාස ගානම ප්ලෑන් කරා. ගාලා ප්ලෑන් කරේ මුලින්ම වචන ටික ලිව්වා. දෙන්න සර කිව්වාගේ වචන සෙට් වෙන්නේ නැහැ මට. ඒ කියන්නේ වචන නිකන් ලද්ද පොළදයි වගේ මම ඒක දුන්නා අයියේ මේක හරි ගන්න. අයියා ලිව්වා අලුතෙන් ඒ සින්දුව අලුතෙන් ලිව්වා. පළවෙනි දාලා ලස්සනම වැඩේ කරා. ඊට පස්සේ අපි අර මල්ලි කෙනෙක් කිට පවිදු කියලා. එයා තමයි ගිටාර් පාර්ට් එක කිව්වා. ගිටාර් පාර්ට් එක මම රැප් එක කරා. සින්දුව ඊට සම්තෝ අයියට කියලා හදාගත්තා. සම්තුරයට දාගත්තාන් පස්සේ කියාගන්න බැරිව සිදුවීම් සින්දුව තුළින් එළියට දැක්කේ. සින්දුවෙන් දැම්මයි එළියටනේ. මේ වැඩේ හදලා තියෙන්නේ. දැන් කොල්ලෙක්ට දිනනනේ සාමාන්‍යයෙන් කියාගන්න අමාරු දේවල්. ඒ අමාරු දේ මම සින්දුවක් හදලා එළියට දැම්මා. මම දන්නේ අහයිද නැද්ද මම ඊයගෙන හිතන්නේ. දැන් මොකද මට ඉස්සෙල්ලා කියනවා මේ වාසින්දු එමුදා මට කිව්වා සින්දු කියන්නේ. මම දුර මේ මොන කාලේ සින්දුවක් හදනවා. ඒ කාලේ මේ අතල් එක මම ආසාවක් තිබ්බ හැබැයි මේ යත් එක තුල සින්දුවක් හදන්න. කමන්නේ ඒ කාලෙත් එක්ක කොහොම හරි එයා නැතුව අපි වැඩේ කර අන්තිමුනේ. එයාත් එක්ක කිව්වේ නැතුණාට එයා වෙනුවෙන් හදුවා. එයා වෙනුවෙන් සින්දුවක් ඇත්තා. විරාම ඔක්කොම විඳලා අන්තිමේදී නේද? ඒකට උදව් කරපු හැමෝමත් එක්ක එකතු වෙලා ඔයාලා වෙනම වැඩක් කරා. ඒක එන්නම ඇත්තට වෙනම ලෙවල් එක වැඩක් ඒක. දැන් අයියේ දැන් සාමාන්‍යයෙන් දැන් හිතන්න කොල්ලෙක් කූට්ටයක් කෑවා කියලා. කොල්ලෙක් කූට්ටයක් කෑව පළියට මේ ඒක වටේ ඉන්න කට්ටිය මේ උනාලා මේ ඕක නවත්තලා දාන්න. එච්චර ඉතින් නවතින වෙනුණත් බෑනේ. බැරි. මේ වගේ වටේ ඉන්න කට්ටිය මොකද කරන්නේ? දැන් මට සින්දුවක් හදන්න. හරි හදමු. යාළු නේද? යාළු. මොකද සින්දුවක් හදමු. අයියේ දැන් මේ සින්දුවක් හදන්න ඕනේ මේක. ඉතින් මම ලියලා දෙන්නම් ඔයාට. ඔයා කියන්නේ වෙන කට්ටිය නම් ඉන්නේ අපෝ හදල්ල දැම්ම ඔය හිතන්නේ බාබන් එහෙමනේ. අපි අපේ වටේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක අපේ ඉන්න යාළුවෝ ටික අපේ සහෝදර සහෝදරියෝ එයයි මාර්ද රෙස්පෙක්ට්. දැන් මේ වැඩේ කරගෙන යනකොටත් ඔයාලා තරුණ විදිහට සහ ටිකක් අමාරු සිටුේෂන් එකක ඉඳලානේ පොඩ රිකවර් වෙච්ච ගමන්නේ මේක. ඒතකොට බාධකෙන් නැති ඒකෙත් අමාරුකම් ඔයාලට තියෙන්නේ. ඒක මොන වගේ අමාරුකම් ආවේ මේ වගේ වැඩක් එකපාරට කරද්දි? ඉසිපස් වැඩක් නෙවෙයි. මේ අපි සින්දුව හදලා දැන් අපේ පළවෙනි සින්දුවනේ දාන්න. අපි ආටිස්ට්ලාට එකෙන් ආටිස්ට්ලාට කතා කරලා කිව්වා මේ සින්දුව අහන්න අහලා රියැක්ෂන් එක අපිට දෙන්න කියලා. ඉතින් මෙතුන් දෙනෙක් පිළිලා අපි කරා වැඩි. ගොඩක් කට්ටිය රෙස්පෙක්ට් විදියට කිව්වා මේ මට ඔකෙක් කරන්න විදියක් නෑ. අපි ඒවයි මොන්ටෝ සයින් කරලා දෙන අපේ සින්දුව වෙන සින්දු කරන්න බෑ කියලා. ඉතින් මම ආස ගායකෙක් නවක කියන්නේ මේ ට්‍රෙන්ඩ් වෙච්ච දැන් ට්‍රෙන්ඩ් කරන ප්‍රසිද්ධ ගායකෙක් මම කතා කරනවා. කියන්නේ මම කතා කරුවා අයියේ මේ සින්දුවක් කරා මේ මම ආසාවෙන් කතා කරේ. සින්දුවක් කරා මම වාඩ කියලා වැඩි කරගන්න. කමාල්ට කියන්නේ මන්ද වෙඩි කාල මගුල් මට කියවන්න එපා මල්ලි. මම කැමති නෑ මට ඇත්තටම මට පව් එකේ මට මල බයින ඔයගේ වැඩකට කතා කරද්දි. ඒක කියලා අර ඉනාවෙන් වගේ වැඩගෙන කියයි ඉනාවෙන් අතට බැන්නේ නෑ. මම උගලට මට අදාළට මම මල බයින
ඕවට කතා කරන්න එපා මම සින්දු හදන්න මේ දාන නම් යනවනේ යන්න නැත්නම් නිකයිද කියලා මේ ඕවට කතා කරන්න එපා විචුන වල කතා කරනවා මට බලපයිතු කියලා මට වැඩියට මට්ටම මම මාසම ගායකයෙක් ගෙපේ ඒ ඇතුළේ ඉන්න ගායකයෙක් ඉතින් එයාගේ දෙයක් රියැක්ෂන් එක බලාපොරොත්තු වෙනවා මට දැන් මාර්ගෙට ආවොත් හිතුවේ නැති උත්තරයක් නේ. නැති උත්තරයක් ඊට පස්සේ මේ රෙකෝඩ් යන්නේ try කරන්නේ මොකක් හරි කරන්නේ. try කරා හැබැයි ඒ අතර ඇත්තටම පොද ආටිස්ට්ත් ඉන්නවා දැන් ඒක නම් ළමයිකට ප්‍රශ්නයක් නැහැ ඒ මනෝජ් සංජයයි ඉන්නවා මනෝජ් සංජයයට කතා කරලා කිව්වා මම සින්දුවක් කරා ඒක දැන් තමයි අලුත් සින්දුව මට තාම ඉස්සරයි මට පොඩි හෙල්ප් එකක් ගන්න පුළුවන් ඒකවල හරි මම අපි කරු මනීෂ් සංජේ මනීෂ් සංජේ බස් ඔය සින්දුව කරලා මට මම ෂෙයා කරලා දෙන්න මම ලින්ක් එක කරලා දෙන්නම් කියලා ඊට මොකද ඊට පස්සේ මම අයියට TikTok එකේ ලින්ක් එක දානවා මට කිව්වා මේ මල්ලිවා YouTube එකේ දාන්න මේ මම වැඩේ කරලා දෙන්න ඔයා මේ අවුලක් හිතන්න එපා වැඩේ කරලා දෙන්න එතන මනීෂ් සංජය කියන්නේ ඇත්තට මේ වෙලාවේ රටේ ඉන්න ජනප්‍රියම ගායකයෙක් චරිතයක් ඒයගේ ඉතින් අර මිනිස්සු කියනා වගේම ඉත හොද මිනිස්සෙක් කැමරාවට විතරක් පේනවම හොදයි කියලා මිනිස්සෙක් නෙමෙයි මම මනීෂ් සංජය මම කලින් මම දැකලා තිබ්බට එයාමව දැකලත් නැහැනේ ඒක මල්ලි මං කරලා දෙන්න වා ශේෂ්ඨයට එන්නේ කියලා මම කරලා දෙන්න කියලා ඉතින් එක පයින්ම කැමති වෙනවා ඒ වගේ කෙනකින් එහෙම වචනයක් ඇහෙනකොට නේ ඉතින් මාරම සතුටුයි ඒකනේ ඒ මනෝජ් සංජය කියන්නේ ඇත්තට මේ කැමරාවට බොරු මාපාලා ඒ වගේ නෑ ඇත්තම චරිතයක් ආයි ඕන මිනිස්සෙක්ට ඕන විදිහට දව කරන චරිතයක් ඉතින් රෙස්පෙක්ට් මනෝජ් සයි යන්නේ ඉතින් වචන නෑ ඒ වගේ ඒ වගේ දව කරන කට්ටියක් ඉඳලා දිනනවා ඉතින් මම බලාගෙන නැති නැති මේක ටිකක් වෙනස් විදිහේ කතාවක් මොකද කෙනෙක්ගේ අත්දැකීම් කෙනෙක්ගේ ඉදිරි අනාගතයේ තමන්ගේ ජීවන ගමනට තමන්ගේ හැකියාවන් වලට කොයි විදිහට බලපානද කියන එකට හොඳම උදාහරණයක් තමයි ඔයා සහ ඔයාගේ යාළුවෝ කට්ටිය. ඉතින් මට අවසාන වශයෙන් දැනගන්න තියෙනවා මල්ලිගෙන් තරුණයෙක් විදිහට තාම ඔයාලා බොහොම පොඩි කොල්ලෝනේ. ඔය වයස් සීමාවේ සහ ඕනෑම කෙනෙකුට ඔය ප්‍රේමයේ විරහව වගේ දේවල් සාමාන්‍යයෙන් ඔයාට විතරක් වෙන දෙයක් නෙමෙයි මේක පොදු ප්‍රශ්නයක් සහ ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්. කොයි විදිහටද මේ වගේ දෙයක් තමන්ගේ ජීවිතේට අර හොඳ පැත්තට යොදා ගන්න. නරක පැත්ත නම් ඕන කෙනෙකුට වෙනද ගන්න පුළුවන්. සහ ඒක කොහොමද මැනේජ් කරගන්නේ? මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? ඒ තරම අර හැමෝම කියනවා වගේ ඔය වගේ වෙලාවට අදවතින් තීරණ ගන්න එපා මොළෙන් තීරණ ගන්න කියලා හැමෝම කියන්නේ. ඒයි මොළෙන් තීරණ ගන්න ඕනේ. ඒතරගේ අවස්ථාවල විතරයි. අපිට මම කියන්නේ අපි දෙයක් කරනවා නම් හදවතින්ම කරන්න. ඇත්තක් වේවා බොරු නම් කරන්න ඕනේ. ඒක අර ඇත්ත හදවතින්ම කරන්න ඕනේ. මොකද ලව්වැෆය සම්බන්ධ තමයි මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන දැන් අපි උදම්ම දැන් ගොඩක් කට්ටිය මානසික රෝග වල ඉන්නවා. ගොඩක් කට්ටිය විදවනවා වගේ. එහෙම ගොඩක්ම ඇත්තටම බලුවොත් ඒ මානසික රෝග වල ගොඩක්ම ඉන්නේ පිරිමි කට්ටිය. කොල්ලොන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නැත්නම් කොල්ලෝ කෙල්ලෝ ඒවා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නැතුව ඉන්නව නෑ මිනිස්සු වෙනවා. මොකද අද එයා තව එක්කෙනෙක්ට කරන දේ හෙට යාට වෙන්න පුළුවන් නේ. එතකොට තමයි එයා දන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක තමන් කරපු දේ බරපතලකම දැනෙන්නේ. බරපතලකම දැනෙන්නේ එතකොට තමයි. අර කතාවකුත් තියෙනවානේ තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන කෙනා ඉතින් ආදරේ සම්බන්ධ කතාවක් මිනිස්සුන්ගේ ජීවිතවලට වෙනස් ආදරේ කියන්නේ මිනිසුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් මෙහෙන් පිටින්ම උඩ යටිකුරු කරන ප්‍රධානම තීරණයක් සහ ප්‍රධානම සාධකයක් නේ. ප්‍රධානම සාධකයක්. ආදරයකට පුළුවන් කෙල්ලෙක්ට වෙන්න පුළුවන් කොල්ලෙක්ට වෙන්න පුළුවන් මනුස්සයෙක්ට උඩට ගෙනියන්නත් පුළුවන් ඉන්න දෙලින් වටන්න පුළුවන්. ඉතින් කරන හැමදේම පරිස්සමෙන් කරන්න කියලා තමයි අවසාන වශයෙන් නිහකට කරන්නේ. කියන්න තියෙන්නේ. අයින්නේ තව පොඩි දෙයක් තියෙනවා. සාමාන්‍ය ආදරය කරද්දී කෙනෙක් ගොඩක් කෙල්ලෝ බලන්නේ තමන් කොල්ලට මේ දේ කරන්න බෑ. මෙයා කිව්වා වගේ දැන් අස්සල් ගන්න එහෙම වට්ටන එක හොඳ නෑ. ඒ කොල්ල මානසික වටනවා ඒ ඇත්තටම කඩන් ගන්න.
සාමාන්‍යයෙන් හරි ආදරවන්තයෙක් වුණා කියනෝනේ මම මෙහෙම කරන්න. මම මෙහෙම කරන්න ඕකට මේක කරන්න පුළුවන්. ඔයාලට පවුනකට මං ඉන්නවා එයාගේ දුන්නා ඒ කොල්ල සංකේමත් දෙගෙන යනවා. එයාගේ අර පල්ලෙහාට ඇදලා දාන්න නැතුව කියන්න තියෙන්නේ කෙල්ලොන්ට තාන්ගේ යාළුවා ඉන්න කෙනාව කෙල්ලෝ ඒවා කොල්ලෝ ඒවා. පිරිමත් කියන්නේ කියලා. මොකද ඒ බෑ කියන දේවල් තමයි කවදාරි කරලා වෙන්නේ. මොකද මේ කරාම. ඒක නිසා කවදාවත් කරන්න බෑ කියන්න එපා. කියන්නේ එපා. ඒක පුළුවන් තරම් පුළුවන් වුණාට පුළුවන්. ඒතොරේ එයා මොටිවේට් කරන්න ඕනේ. කරන්න. කොල්ලෙක් අනිවාර්යෙන් දිනුනනම් කොල්ලෙට මොටිවේෂන් එකක් තියෙනවා. මනුස්සෙක් බෑ කියලා දෙයක් කිව්වොත් මම නම් කියන්නේ අනිවාර්යෙන් කරලා පෙන්නන්න. විශේෂයෙන්ම කෙල්ලෙක් කිව්වොත් යාළුවා ඉතින් ඔයාට මේක බෑ කියලා. ඔයා අවුරුද්දක් වේවා දෙකක් වේවා ඔයා ජීවිතේ ඉවර වෙන්න කලින් ඒ දේ කරනවා නම් ඒක තමයි. අනික අපිට මෙහෙම කියන්න බෑ නේද මට කෙල්ලෙක් හෝ වේවා කොල්ලෙක් හෝ වේවා තමන්ව ජීවිතේ අතරමං කරලා තනි කරලා දාලා යන කෙනෙක් තමන්ට කිව්වොත් යන්න කලින් ඔයාට මේ දේ බෑ ඔයාට මේ දේ නෑ නේද? එයා ඒ දේ අද කරලා තියෙනවා. බෑ නෑ කියන දේ කරලා තියෙනවා. කරලා ඒ විතරක් නෙමෙයි අපිට ගොඩක් තැන්වලදී කියතින අපිට ඔයාට ඔය දේ කරන්න බෑ ඔයගොල්ලන්ට ඔය දේ කරන්න බෑ. ඒ හැමදේම කරලා බෑ කියන දේවල් කරලා පෙන්නන එක තමයි. දැන් අද එයා මෙයා දිහා බලන්නේ දුක්ඛ. දුක්ඛේ. ඒක කියන්නේ අපි S දෙකට දැක්ක දේ. එයා අද මෙයා දිහා බලාගෙන ඒකේනවා දුක් වෙනවා මෙයා වතේරක. ජීවිතේ තමන් ළඟින් හිටපු වටිනාම කෙනා තමන් නැති කරගත්ත කියලා දැන් එයා හිතන වෙනවා. මේ අන්දකින් තියෙන දහසකුත් දෙනෙක් මේ ප්‍රෝග්‍රෑම් එක බලාගෙනත් ඇති. සමහරු ඔයාලා වගේ දෙයක් කරලා මැච් එකක් ගහගෙන ඇති. බහුතරයක් තාමත් අර පරණ මතකයන් එක්ක මේ වෙලා වැඩේ යනාගෙන අර ඔයා යන වගේ වැව් ගානේ යන වෙලාව. වැව් කරන්න නෙමෙයි ඊට වඩා අපද්දේල කරන්නේ. ඇත්තටම අපි ගත්තොත් ඇත්තටම අපි hina වෙන්න හොඳ නැහැ නේද? මිනිහෙක්ගේ මනස ඒ තත්ත්වෙට වැටුනහම ඒක ආය තේරෙන්නේ නැහැ. ඒක වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ කෙනාම තමයි ඕකට තියෙන ගොඩක් තියෙනවා කිව්වොත් ඒ දේ එයාලා කොහොමද තනියෙන් හදාගන්න වෙන ඒතකොට තමයි කියන්නේ. එයා තනියෙන් ඒ දේ කරන්න ගියොත් තමයි එයාගේ ජීවිතේ ගොඩක්ම විනාශ වෙන්න බලන්නේ. මනුස්සයෙක්ගේ ජීවිතේ විනාශ වෙන්න වැඩි වෙලාවක් යන්නේ. හදාගන්න තමයි මනුස්සයට හටා. මගේ සෙවුත් තියෙන කලින් බැලුන එක. දැන් ඒ මම කියන්නේ මම 100ක් හරි එයා 100ක් වැරදි. ඔය එක තමයි ඒක තමයි. මගේ අතිනුත් වැරදි වෙලා තියෙනවා. ඉතින් මගේ අතිනුත් වැරදි සිද්ධ වෙලා තියෙනවා. එයාගේ අතිනුත් වැරදි සිද්ධ වෙලා තියෙනවා. මම කියලා ඉතින් තරහ කමනාපයක් නැහැ ඉතින්. ඔය ඉතින් වෛර කරන්න දෙයක් නැහැ නේද? වෛර කරන්න දෙයක් නැහැ මේ. පාර දැක්කත් අතට ඉතින් මොනවා hina වෙනවා. එයා කෙනෙක්ට එයාට බාවට එයාගේ වැඩ. ඉතින් සින්දු බලමු මේ වැඩේ අපි බලමු නේ. ඉතින් මට ඕනනම් ඇත්තටම ඔයාලට කියන්න තියෙන ඔයාලා තරුණ ළමයි විදියට දැන් වර්තමානයේ ගොඩ දෙනෙක් ගත්තොත් ඔය අර ඉස්සෙල්ලත් මම කිව්වා වගේ විනාශකාරී පැත්තටම යොමු වෙන්නේ. දැන් පහුගිය දවස්වල ආරංචි වුණ දේවල් නේද? සුයිසයිඩ් කරගන්නවා මොනවාද කිකයිගේ මනස ඉතින් අපිට වෙන මුකුත් කියන්න බෑ. සමහරු මානසිකව ශක්තිමත් හැමෝගෙම මනස එක වගේ නෑනේ. කියන්නේ ඔය දැන් ඉන්න කට්ටිය දන්නේ කුඩු ගඳ ගාදී කෙල්ලට දුකිදලා අයියේ. ඒක තමයි ගොඩක් කට්ටිය කරන්නේ. ඒක තමයි දැන් වෙන්නේ. ඒ ඉන්නේ තමයි පාවෙන එක. තේරුණා. ඔවගේ දේවල්දී අපේ සමහර එක දැන් යාට ටිකට් උනාම එයාගේ වටේ ඉන්න කට්ටියව අතාරින්න බලනවා. මම කියන්නේ අතාරින්න එපා. එතකොට යාව අපි ගන්න ඕනේ ගොඩ ගන්න ඕනේ. යා පැටලලා නගින්න වලට අපි යාට අත දීලා ගොඩ ගන්න එක තමයි යාළුවෙක් කරන්න ඕනේ. හොඳම හරි යාළුවෙක් ඒ දේ කරන්න ඕනේ. යා විනාශ වෙන දේ බලන් ඉන්න එක වැරදි. දැන් මේ කට්ටිය කොහොමද සල්ලි වලටනේ. දැන් ඉන්න මම උඩක් කෑගම මේක දාන්න. මේක දාන්න බොණ්ඩය බාර් එකට යන්න බෝතලයක් බොන්න. ඒ වගේ අවස්ථාවදී අලු ඇත්තටම හොඳ නැහැ. අර නේද කියන්නේ තලන යකඩේ තවත් තලනවා කියන මේ වගේ නේ ගොඩ දෙනෙකුට වෙන්නේ. මේක තැලිච්ච යකඩ එක නිසා තව තලනවා. එතකොට මොකද වෙන්නේ නේ? ජීවිතේ විනාශ වෙන්නේ ඒ වගේ දේවල් හිතනවා. කොහොම හරි ඉන්නේ ඔයාලා මෙයා වැටුණු වෙලාවටත් වඩා හොඳ තැනකට මෙයාව අන්තිමේදී ගත්තා. ඒක අපි පොඩි දෙයක් විතරයි කරේ. ඉතින් එතනින් එහා දේවල් කරගත්තේ යාම. මොකද කිව්වොත් එයා ඒ නිච්ච දෙහින්ද එයා අද සින්දුවක් කරලා තියෙනවා. ඒක යාටනේ කවුද? ඒක කොහොමද දාලා ගිය කියන කොහොමත් ඒක වැඩක් නැහැ. මෙයා ඒ දේ කරගත්ත ඒක කවුද මෙයා. ඒක කාටද නෙවෙයි. ඒක හිතන්න අපි අපේ දේ කරන්න. අපිට නම් වල තාත්තලා අර අනිත් කට්ටිය වගේ උඹ බම්බලන්නේ අපිට යාළුවෙක්. කියන්නේ අපිව තේරුම් ගන්න දැන් අපිත් එක්ක යාළුවෙක් ඔය කතා කරලා. අපිට ඒ දේ ඒ විදිහට තේරුම් ගන්න දෙනවා. අපිටත් තේරුම් යනවා. දැන් වෙන අම්මලා තාත්තලා වගේ ගහලා බැනලා කියන්නේ ගහලා ගෙදරින් පන්නලා එහෙම මොකුත් නෑ.
මේ ගෙදර කට්ටියදී අපිට කියන්නේ දැනලා කියන්නේ ඒ කියන්නේ බයිනවා කියන්නේ උඹ අර බෙතාට දුනා ඒකද අර එතකොට අපිට යාළුවෙක්ට දේවල් විදිහට අපිටත් තේරුම් ගන්න. ඒකට තමයි ඉතින් මම සුබ පතනවා ඔයාලට දුන්නාටම ඔයාලගේ වැඩ කටයුතු ඉස්සරහට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න කියලා. මොකද ඔයාලගේ යාළුකම එක මාරයි. ඒක වෙනම ලෙවල් එකේ තියෙන යාළුකමක්. ඉස්සරහටත් සදාකාලිකව ඔයාලට මේ විදිහට ඔයාලගේ යාළුකම් ඩෙවලොප් කරගෙන යන්න ඉස්සරහට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ අවසාන වශයෙන් මට දැනගන්න දැන් මටත් තියෙන කතාවක් නේ අපි ඔව් ඈ ඉතින් අපිට කතාවක් තියෙනවා කියන්නේ හැමෝටම මේ විදිහේ කතාවක් ඇති නේද කියන්නේ. මොකද්ද අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට හිතෙන්නේ? ප්‍රෝග්‍රෑම් එකක් හරි හොඳයි. හරි සතුටුයි. ඉතින් හරි ලොකේ මොහොත සුබදනවා ඉස්සරහට ආගේ වැඩ ගැනයි. ඉතින් මේ අපිට මේ වැඩසටහන කරන්න අපිට ලොකු සහයෝගයක් දුන්නු පිරිසකුත් ඉන්නවා නේද? අපි ඒ කට්ටියවත් අවසාන වශයෙන් මතක් කරමු. ඔව් මේ ඉස්මි කියලා ඉස්මි කියලා ආයතනයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ තමයි අපිට මේ මෙතන සපෝට් එක දුන්නේ. පළවෙනි සින්දුවේ ඉඳන් ඔව් පළවෙනි සින්දුවේ ඉඳන් ඔයාලා ගොඩක් වැඩවලට ඉස්මි තමයි ඔක්කොම වැඩවලට සපෝට් කරේ. ඉතින් අපි යාළුවෝ ගොඩක් ආදරෙන් මතක් කරගමු සහ ඕන කෙනෙකුට මේ පරිසරයට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන් නේ. ඒක නැත්නම් අපි පොඩක් කියමු නේද? මේ පරිසරයට වැඩ ගන්න පුළුවන්. ඒගොල්ලෝ ෆොටෝග්‍රැෆි කරනවා, වීඩියෝග්‍රැෆි කරනවා. ඔව් වීඩියෝ එඩිට් වැඩ ඔක්කොම කරනවා. ඉතින් බෑන්ඩ් එක නම ඉස්මි. ඒ වගේම අපේ රුහන්සා ට්‍රැවල්ස් ආයතනය ලොකු අපිට හැමදේටම උදව් කරනවා. හැමෝම මට ඉන්න අපි හැමෝම ඒ විදිහට මතක් කරගන්න. හරි එහෙනම් ඉතින් අපි හිතනවා ඔයාලා ටිකක් වෙනස් විදිහේ කතා බහක් එක්ක අපිත් එක්ක නැද සිටින්න ඇති කියලා. ඉතින් ජීවිතේ මේ විදිහේ Tamanට කවදාවත් අමතක කරන්න බැරි හෝ Tamanට වෙච්ච විවිධ විදිහේ සිදුවීම් කතන්දර ඇති වුණ කෙනෙකුට මතකයන් නැති මතකයන් වලින් ගොඩ ගිහුණු මිනිස්සුත් ඇති මතකයන් හැමෝම මතකයන් එක්ක පරාජය වෙච්ච මිනිස්සුත් මේ වැඩසටහන බලන්නේ නැති. ඉතින් අවසානයේ කෙසේ හෝ ඒවා අපි හිතනවා විහංගට වගේ විහංගගේ ජීවිතයේ ඒ වෙච්ච කතන්දර ඇතුළේ වගේම ඔයාලගේ ජීවිතවල තියෙන කතන්දර අවසානයේදී මේ විදිහට බොහොම හරි විදිහට බොහොම හොඳ විදිහට විසඳිලා තමන්ගේ ඉරණම බොහොම ජයග්‍රාහී විදිහට තීරණය වෙයි සහ ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය හදාගනි කියලා. එහෙනම් තවත් මේ විදිහෙම කතා බහකින් අපි ආයෙ හමු වෙනකම් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.